ඔයා බලාගෙන හිටියේ Money and You ඊළඟ වීඩියෝ එක නිකන් නේද? ඔන්න අද අපි අරගෙන ආවා එපිසෝඩ් number 8. ඔයා Money and You වීඩියෝ සීරීස් එකත් එක්ක දිගටම එකතු වෙලා හිටියා නම් ඔයාට මතක ඇති එපිසෝඩ් number 7 එකේදී අපි කතා කළේ ඔයාට බජටින් වලදී වැදගත්ම වෙන මෙතඩ් එකක් ගැන. ඒ තමයි 50-30-20 rule එක. ඊට පස්සේ අපි තවත් ෂෝට් වීඩියෝස් දෙකක් ඔයාට අරගෙන ආවා ස්ටෑන්ඩින් ඕඩර්ස් ගැන, ඒ වගේම ස්ට්‍රක්චර්ඩ් පේමන්ට්ස් ගැන. අද එපිසෝඩ් නම්බර් 8 එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බජටින් වලදී ඔයාට තවත් වැදගත් වෙන ක්‍රම කීපයක් වගේම ඔයා කොහොමද ඔයාට ගැළපෙනම බජටින් මෙතඩ් එක සිලෙක්ට් කරගන්නේ කියන එක ගැන. මුලින්ම අපි කතා කරමු එන්විලොප් මෙතඩ් එක ගැන. මෙතනදී ඔයාට කරන්න තියෙන්නේ ඔයාට ස්පෙන්ඩ් කරන්න තියෙන ඒ කැටගරීස් වලට අදාළව වෙන වෙනම එන්විලොප්ස් යූස් කරන එක. ඔයාට කෑෂ් ලැබුණහම ෆිසිකලි ඒ කෑෂ් ඔයාට පුළුවනි අදාළ එන්විලොප්ස් වලට දාලා වෙන් කරලා තියාගන්න. ඕන වෙලාවට අදාළ කැටගරි එකේ තියෙන එන්විලොප් එකෙන් අරගෙන ඔයාට ස්පෙන්ඩ් කරන්න පුළුවන්. ඔයාට හිතෙනවා මේක අනිවාර්යෙන්ම පරණ ක්‍රමයක් වෙන්න ඕනි කියලා. ඔව් ඒක ඇත්ත. මේක ගොඩාක් පරණ මෙතඩ් එකක්. මේ එන්විලොප්ස් වෙනුවට ඔයාට අද පාවිච්චි කරන්න පුළුවන් separate bank accounts, එහෙමත් නැත්නම් ඔයාගේ mobile banking app එකේ sub accounts, e-wallet categories, මෙන්න මේ දේවල්. Money and You video series එක පුරාවටම මම ඔයාට නිතරම කියන එක දෙයක් තියෙනවා. ඒ තමයි personal finance management වලදී ඔයාට වැදගත්ම වෙන්නේ ඔයාගේ discipline එක කියලා. ඉතින් මේ envelope method එක පාවිච්චි කරද්දිත් එහෙමත් නැත්නම් අපි හිතමුකෝ ඔයා use කරන්නේ separate accounts කියලා. මොන method එක use කරත් ඔයා අනිවාර්යෙන්ම follow කරන්න ඕනේ rules 4ක් අපි ඔයාට කියලා දෙනවා. පළවෙනි rule එක තමයි envelopes අතර එහෙමත් නැත්නම් accounts අතර ඔයාට ඕන විදියට අතරමඟදී මුදල් හුවමාරු කරන්න බෑ. ඒ කියන්නේ no borrowing is permitted between the envelopes or between the accounts. දෙවැනි rule එක තමයි ඔයාට ඕන විදියට අතරමඟදී කිසිම envelope එකක් කිසිම account එකක් ආයි top up කරන්න බෑ. තුන්වෙනි rule එක තමයි වැදගත් වෙන්නේ. ඔයා මේ මොන method එක use කරත් ඔයා අනිවාර්යෙන්ම weekly හැම envelope එකක්ම හැම account එකක්ම review කරන්න ඕනේ. review කරලා ඔයා decisions අරගන්න ඕනේ ඔයා ඊළඟ month එකේදී මොන envelopes වලින්ද budget එක අඩු කරන්නේ, මොන envelopes වලටද budget එක වැඩි කරගන්න ඕනේ කියලා. ඉතින් මේ rules 4 හරියටම follow කරලා ඔයා මේ method එක use කරොත් ඔයාට අනිවාර්යෙන්ම success වෙන්න පුළුවන්. ඔයා දැනටමත් මේ මොකක් හරි method එකක් use කරන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට ඔයාට හිතිලා ඇති අනේ මම මේ මොන method එක පාවිච්චි කරත් මට හරියට budgeting කරගන්න බෑනේ කියලා. මතක තියාගන්න. ඒක budgeting වල ප්‍රශ්නයක් නෙවෙයි. ඔයාට ගැළපෙන budgeting method එක හරියටම select කරගෙන නැති එකයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඉතින් දැන් අපි බලමු ඔයා කොහොමද ඔයාට match වෙන budgeting method එකක් select කරගන්නේ කියලා. වැදගත්ම දේ තමයි ඔයාගේ money personality එක හරියට අඳුනගෙන ඉන්න ඕනේ. ඒ කියන්නේ සල්ලි සම්බන්ධව ඔයාගේ හැසිරීම මොන වගේද? ඔයා නිතරම වියදම් කරන්න පෙළඹෙන කෙනෙක්ද? ඒ කියන්නේ ගොඩක් වෙලාවට quick decisions අරගෙන දේවල් purchase කරනවද? එහෙමත් නැත්නම් ඔයා ඉතුරු කරන එක ගැන ගොඩක් හිතන කෙනෙක්ද? සමහර විට ඔයාට structured methods ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාට ඕන හොඳ flexibility එකක් තියෙන method එකක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් numbers එක වැඩ කරද්දී ඔයා ගොඩක් stress වෙනවා, ඔයාට එපා වෙනවා, ඒ වගේ කෙනෙක්ද? මෙන්න මේ විදිහට කල්පනා කරලා බලලා මුලින්ම ඔයා හරියටම ඔයාගේ money personality එක අඳුන ගන්න ඕනේ. අපි examples කීපයක් අරගෙන බලමු. ඔයා spender කෙනෙක් නම් ඔයාට match වෙන්නේ strict boundaries එක යන method එකක්. ඔයා structured කෙනෙක් නම් ඒ කියන්නේ ඔයා නිතරම plan එකකට අනුව වැඩ කරන්න කැමති කෙනෙක් නම් ඔයාට match වෙන්නේ structured method එකක්. මොකද ඔයා අනිවාර්යයෙන්ම හරියටම track කරනවා, review කරනවා, plan එක දිගේම ඔයාව අරගෙන යනවා. අපි හිතමු ඔයා ගොඩක් busy කෙනෙක් කියලා. එහෙමනම් ඔයාට automation අනිවාර්යයෙන්ම ඕන වෙනවා. මෙන්න මේ විදිහට ඔයාගේ personality එක හරියටම identify කරගන්න ඕනේ.
මනී පර්සනැලිටි එක අයිඩෙන්ටිෆයි කරගනිද්දී තවත් ඔයාට වැදගත්ම දෙයක් තමයි ඔයාගේ ඉන්කම් සෝස් එක. ඔයාට තියෙන්නේ මන්ත්ලි හම්බ වෙන ෆික්ස් සැලරි එකක්ද? එහෙමත් නැත්නම් මාසෙන් මාසෙට වෙනස් වෙන බිස්නස් ඉන්කම් එකක්ද? වේරියබල් ඉන්කම් එකක්ද? ඒ වගේම ඔයාට ආදායම් මාර්ග කීපයක් තියෙනවද? මේ හැම දෙයක්ම අනිවාර්යෙන්ම වැදගත් වෙනවා. ඔයා බජටින් මුලින්ම පටන් ගන්න යන කෙනෙක් නම් ඔයාට තියෙන්නේ monthly fixed salary එකක් නම් මම ඔයාට recommend කරන method එක තමයි 50-30-20 method එක. අපි හිතමු ඔයා business එකක් කරන කෙනෙක්, ඔයාට තියෙන variable income එකක්, එහෙමත් නැත්නම් ඔයාට income sources කීපයක් තියෙනවා කියලා. එහෙමනම් ඔයාට වැදගත් වෙන්නේ envelope method එක use කරන එක. හැබැයි මෙතනදී ඒක ප්‍රැක්ටිකල් නැති නිසා ඔයාට පුළුවන් separate bank accounts use කරන්න. ඒ වගේම ඔයා ගොඩක් busy කෙනෙක් නම් automated systems use කරන්න. standing orders, structured payment methods වගේ. money personality එක ගැන කතා කරද්දී අමතක කරන්න බැරිම දෙයක් තමයි ඔයාගේ status එක. ඔයා single ද married ද, බබාලා ඉන්නවද, ඔයාට ගොඩක් loans, එතකොට lease rentals ගෙවන්න තියනවාද? මෙන්න මේ වගේ දේවලුත් අනිවාර්යෙන්ම consider කරන්න ඕනේ. මතක තියාගන්න ඔයා මේ මොන method එක use කරත්, මොන method එක පටන් ගත්තත් ඒක අනිවාර්යෙන්ම simple වෙන්න ඕනේ. මොකද මේක complicated වුණොත් ඒක ඔයාට තවත් එක stress එකක් විතරයි. ඔයා දිගට මේක කරගෙන යන්නෙත් නැහැ. ඒ වගේම මේ method එක ඔයාට හරිම ලේසියෙන් review කරගන්න පුළුවන් වෙන්නත් ඕනේ. ඉතින් අද අපි කතා කරපු දේවලුත් එක්ක ඔයාට ලේසියෙන්ම ඔයාගේ money personality එක අඳුනගෙන ඔයාට ගැළපෙනම budgeting method එක select කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. මෙතනදී වැදගත් වෙන්නේ perfection එක නෙවෙයි, ඔයාගේ goal එක වෙන්න ඕනේ consistency එකයි, ඒ වගේම progress එකයි. ඉතින් මේ වගේ තවත් වැදගත් වීඩියෝස් වලින් අපි ඉස්සරහට හම්බ වෙමු. Tribe Hub YouTube channel එක අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න.